ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් ආව ලොකු ටීචර් පුතාලට ලස්සන නිර්මාණයක් අරගෙන. අද මොනවද ටීචර් කියලා දෙන්නේ පුතාලට? අද ටීචර් පුතාලට කියලා දෙනවා වියසායම් වලින් ලස්සන නිර්මාණයක් කරන්න. එහෙනම් පුතේ අවශ්‍ය වෙනවා අපිට වතුර එකක් ඕනි වෙනවා. වියසායම් දිය කරගන්න ඉරිසියක් ඕනි වෙනවා. ඒ වගේම අපිට පින්සල් ඕනි වෙනවා. ඊට පස්සේ කළු පාට, කහ පාට, රතු පාට, ඒ වගේම කොළ පාට මෙන්න මේ දියසායම් 4 අපිට ඕනි වෙනවා. ඒකත් මෙන්න මෙතනින් තියාගෙන ඔන්න පුතේ එහෙනම් අපි නිර්මාණය කරන්න සූදානම් වෙමු. ඒ වගේම පුතේ අපිට ඕනි මෙන්න මේ වගේ පොඩි ගොස්සරි බෑග් එකක්. මේ තියෙන්නේ මෙන්න මේ බෑග් එක පුතේ මේ මුල්ලක් අල්ලලා ගැටයක් ගහගන්න. මෙන්න මේ විදිහට. දැන් පුතේ අපි මේ ගොස්සරිය අනිත් පැත්ත දානවා. මේ විදිහට මෙන්න මෙතන ලස්සනට මේ විදිහට හිටින්න අරගෙන අපි ගොසරිය අනිත් පැත්ත දාගන්නවා. අනිත් පැත්ත දාගෙන අපි මේ මුල්ලට මෙන්න මේ බඳුනෙන් වතුර ටිකක් දාගන්නවා. මෙන්න මේ විදිහට වතුර ටිකක් දාගමු. මේ තියෙන්නේ මේ ආකාරයට වතුර ටිකක් දාගෙන අපි මෙතනින් මේක ගැටයක් ගහගන්නවා. දැන් ඔන්න පුතේ ඒක අපි පැත්තකින් මෙන්න මේ ආකාරයට රැලි හිටින්න ඕන. මේ තියෙන්නේ. අපි දැන් ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට අවශ්‍ය A4 කොලේ ළඟට ගන්න. A4 කොලේ ළඟට අරගෙන අපි මේ රතු පාට දියසායම් එක මේ පීරිසියට මෙන්න මෙහෙම දාගන්නවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට දාගෙන මේක වතුර බින්දුවක් විතර දාලා දිය කරගන්න. ගොඩක් වතුර අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට රතු පාට දියසායම් එක දිය කරගත්තා. දැන් පුතේ අපි මේ හදාගත්ත වතුර බෑග් එක මෙන්න මේ දියසායම් එකේ මෙහෙම ඔබනවා. මේ විදිහට ඔබලා මෙන්න පුතේ අපි මේ ආකාරයට මේ බලන්න හරිම ලස්සනට මේක හිටිනවා. ඊට පස්සේ පුතේ අපි මේකට අපි දැන් මේ මල් ටිකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි පුතේ මේකේ කහ පාටින් එහෙම නැත්නම් ඊළඟට අපි කොළ පාට තීන් දෙක ගමු. මේ තීන් දෙක අරගෙන පුතේ මේකට අපිට පුළුවන් මේකත් තීන් ටිකක් එහෙම දාගන්න. අපි මේකට නැටි ටිකක් ඇඳ ගන්නවා. මෙන්න මේ ආකාරයට පුතේ මේකේ මෙන්න මේ ආකාරයට නැටි ටික ඇඳ ගන්නවා. ඇඳගෙන මේකට අපි පුංචි කොළ ටිකක් දාගමු. මෙන්න බලන්න පුතේ දැන් අපි ඒකට කොළ ටිකක් දාගත්තා, නැටි ටිකක් දාගත්තා මල් ටිකට. දැන් අපි මේ මලට තවත් පුංචි වැඩක් කරමු. අපි මේ කහ පාට එක අරගෙන අපි ඒකෙනුත් මේ මලේ මැදට අපි ලස්සනට කහ පාටින් අඳිමු.
මේ බලන්න පුතේ කහ පාට ඉවුලෙන්දම තවත් ලස්සනයි. ඊට පස්සේ අපි කළු පාට තීන්තෙක් කොච්චන්නේ කිව්වනේ ටීචර්. එහෙනම් අපි මේ කළු තීන්තාක අරගෙන ඔන්න දැන් ලොකු ටීචර් මේ මලේ මැදින් කළු පාටින් ටිප් ටිකක් තියෙනවා. ඔන්න පුතේ එහෙනම් ටීචර් ඔයාලට ලස්සන මල් පොකුරක් හදන විදිය කියලා දුන්නා. පුතාලත් එහෙනම් හැමෝම ලස්සන මල් පොකුරක් හදන්න ඕන හොඳේ. එහෙනම් ටීචර් යන්නයි සූදානම් වෙන්නේ. පුතාලා හැමෝම ටීචර්ට subscribe එකක් දාලා යන්න. ආයිබෝන් පුතාලා හැමෝටම.